ඇත්තටම මේ අවස්ථාවේදී විදේශ නියුක්ති කාර්යාංශයේ විදියට එහි සභාපති විදියට මම සමාජයට පණිවිඩයක් දෙන්න කැමතියි. මේවා යුද්ධ වාතාවරණ තත්ත්වය ඇති වෙලා දැන් සති දෙකකට ආසන්න කාලයක් වෙලා තියෙනවා. අපිට ශ්‍රී ලාංකිකයන් විදියට මේ මොහොතේදී ඇතිවෙච්ච හානිය ඉතාම අවමයි. කිසිම විදියකට දරුණු තුවාල වීමක් හෝ ජීවිත අනතුරක් හෝ කිසිම විදියකට වාර්තා වෙලක් නැහැ. වාර්තා වෙන එකකුත් නැහැ. ඒකෙදී අපි වඩා කල්පනාකාරීව වඩා බුද්ධිමත්ව සිතන්න වෙනවා. ලංකාවේ ශ්‍රමිකයෙක් ඉතාමත්ම මහන්සියෙන් උන්ගේ ශ්‍රමය මුදල් කාලය කැපකර විදේශගත වෙලා තියෙන්නේ. ඒකෙදී නැවත ලංකාවට එනවා නම් මෙවැනි තත්ත්වයක් වල නැවත ලංකාවට එනවා නම් ඒක ඉතාමත්ම දුරදිග බලලා හිතලා බලලා ගන්න ඕන තීරණයක්. අපි කියන්නේ අනපේක්ෂිත විදියට අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා ලංකාවට එන එක හොඳයි. නමුත් තියෙන තත්ත්වය මත මේ මොහොත දක්වාම අපි විශ්වාස කරනවා පාලිත තත්ත්වයක් සහ තමන්ගේ රැකියාව යම් ප්‍රමාණයකට කෙනෙකුට తాවකාලිකව අහිමිමක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ලංකාවට නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියක් දක්වා මෙම අර්බුදය යුද වාතාවරණ තත්ත්වය වර්ධනය වෙලා නැති නිසා අපි තව ප්‍රමාණයක් කාලයක් මේක බලා සිටමු. ශ්‍රී ලාංකිකයන්ගේ දෙමව්පියන් ලංකාවේ නෑදෑයන් වැඩිහිටියන්ට අපි කියන්න කැමති මේ තත්ත්වය සමනය වෙන තත්ත්වයකට වර්ධනය වෙමින් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ තත්ත්වය තව චුටි කාලයක් අපි මේක බලාපොරොත්තු වෙමින් ඉමු. එතකොට සමනය වෙන්න පුළුවන්. ඒකදී නැවත රැකියාව ලැබිලා වුන් බලාපොරොත්තු වෙච්ච ආර්ථික ඉලක්ක වලට යන්න පුළුවන් වෙයි. නැවත ලංකාවට ගෙන්වා ගැනීම කියන එක දැවැන්ත වැඩපිළිවෙලක්. ඒකෙදී ජාත්‍යන්තරව යම් තීරණයකට ආවොත් ඒක තමයි ඒ ගැන මම හිතන්නේ එහෙම තත්ත්වයක් නැහැ. තීරණයකට ආවොත් අපි මේ රටක් විදිය වශයෙන් විදේශ නියුක්ති කාර්යාංශයේ විදියට අමාත්‍යාංශයේ විදියට ඒ සඳහා එකෙන් අතාවයක් කියන වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ඒකදී තානාපති කාර්ය හරහා ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමකට අපි උත්සාහ කරනවා. එහෙම තත්ත්වයකට වර්ධනය වෙලා නැති තත්ත්වයක් තියෙන නිසා සහ එවැනි තත්ත්වයකට වර්ධනය වෙයි කියලා අපිට කිසිම අදහසකුත් හෝ බලාපොරොත්තුකුත් නැති නිසා අපි විශ්වාස කරන්නේ සහ පිළිගන්නේ කරන්නේ දැනට කරන රැකියාව යම් ප්‍රමාණයකට පිටෙන් වෙලා තියෙනවා නම් නැවත රැකියාව සම්බන්ධ කරගෙන අදාළ ආයතන සම්බන්ධ කරගෙන ඒ සඳහා තොරතුරු හුවමාරු කර ගැනීම විදේශ නියුක්ති කාර්යාංශ කැමතියි. ඔබට తాවකාලිකව රැකියා ස්ථානයේ පිටෙන් වෙලා ඉන්නවා නම් 1989 අංකයට කතා කරන්න. අපගේ WhatsApp අංකය 071යි 980යි 2822 අංකයට කතා කරන්න. ඒකදී අපි අදාළ පාර්ශව සමග ඔබගේ සම්බන්ධීකරණය කරලා රැකියාව නැවත ලබා ගැනීමට හෝ වෙච්ච හානියක් හෝ යම් ගැටලුවක් වෙන එය නිරාකරණය කරන්න විදේශ නියුක්ති කාර්යාංශයට මැදිහත් වෙන්නම්. තානාපති කාර්යාලය පැය 24ම ඔන් කරලා අපි තියෙන්නේ. අදාළ තානාපති කාර්යාලය විදේශ නියුක්ති කාර්යාංශයේ කම්කරු නිලධාරීන් යොහුසුලුව හැම තොරතුරක්ම එකතු කරමින් අදාළ සම්බන්ධීකරණය කරනවා. අපි විශ්වාස කරනවා ඔබතුමන්ලාගේ ජීවිතය රැක ගැනීම, රැකියාව රැකදීම අපගේ වගකීමක් කොට අපි සලකනවා. මේ රටෙන් විදේශගත වෙලා තම ශ්‍රමය මුදල දහඩිය වැගුරමින් රටට විදේශ නිමය ගේන ප්‍රජාවක් වශයෙන් සියලු දෙනාටම අපි ගෞරවණීය හිසනම ආචාර කරනවා. මේ රටේ ආර්ථිකයට දක්වන දායකත්වය ඒ සඳහා අපි අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සියලුම දේවන්නේ මැදිහත් වෙමින් ඔවුන්ගේ අවශ්‍ය පහසුකම් සපයන්න අපි යොසුලේ මැදිසින බවත් මේ අවස්ථාවේදී කියන්න කැමතියි.